සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඔන්න බලන්නකෝ අපේ ගෙදරට ආපු අමුත්තා කවුද කියලා. මෙයාලා නෑ ඉතින් හැම තැනම ඉන්නවා. ඉතින් අද වීඩියෝ එක අපිට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. අපි කිචන් එකෙන් සල්ලි කොහොමද ඉතුරු කරන්න කියන එක අපි කුස්සියෙන්. ඉතින් ඒකට මුලින්ම ඔයා කරන්න ඕනේ මීල් ප්ලෑනින් එක තමා වැදගත්ම දේ මෙතන තියෙන. ඉතින් පොතකුයි පෑනකුයි අරගෙන ඔයාගේ සතියකට හෝ මාසෙකට හෝ සති දෙකකට හෝ මාස 3කට සැරයක් හරි කමක් නැහැ මීල් ප්ලෑනින් එකක් කරන්න. ඒක හරිම වැදගත්. ඉතින් සල්ලි ඉතුරු කරන මුල්ම අඩිතාලම තමයි මීල් ප්ලෑන් එක. ඉතින් ඔයා මෙන්න මේ වගේ පොතක් අරගෙන මීල් ප්ලෑන් කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ අනවශ්‍ය වියදම් නැති කරගන්න පුළුවන්. කෑම අපතේ අනේක නැති කරගන්න පුළුවන්. ඔයා හිතනවට වඩා ලොකු ගාණක් ඔයාට කුස්සියෙම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මුල්ම දේ තමයි ටිප් නම්බර් 1 එක තමයි මීල් ප්ලෑනින් කියන්නේ. ඉතින් ඔයාගේ මීල්ස් ප්ලෑන් කරන්න පුරුදු වෙන්න. ඒකෙන් ඔයාට ගොඩාක් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මං කරන්නේ මෙන්න මේ වගේ පොතක් තියාගෙන එකට මගේ මීල් ප්ලෑන් එක, ෆුඩ් චාර්ට් එක, එතකොට මීල් ප්‍රෙපින් ප්ලෑන් එක හැම එකම දා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ කෑම වට්ටෝරු පොතක් තියෙනවා. ඒකේ තියෙන අලුත් රෙසිපි අරගෙන මම මීල් ප්ලෑන් එක හදා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට වට්ටෝරු පොත් අරගෙන ඔයගොල්ලෝ දන්න රෙසිපිස් දාලා එක විදිහේ කෑම වර්ග සරලව මීල් ප්ලෑන් එකට එකතු කරගන්න. ගොඩාක් සරල වෙන තරමට ඔයාට සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. අපිට ලොකු දේවල් ඉතින් මීල් ප්ලෑන් එකට දාගන්න අමාරුයි. ඉතින් ඒකෙන්ද සරලව නමුත් පෝෂණ ගුණයෙන් ඉහළ දේවල් භාවිතා කරන්න පුරුදු වෙන්න කෑම වලට උනත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මීල් ප්ලෑන් එක හදලා මෙන්න මේ විදිහට ෆ්‍රිජ් එකේ උඩ දාගන්නවා. එතකොට මට ලේසි මේක බලලා මගේ මීල්ස් ටික හරි ගස ගන්න විතරයි තියෙන්නේ. ඊළඟ ටිප් නම්බර් 2 එක ඔයාගේ ග්‍රොසරි ඔයා මැනේජ් කරගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔයා මීල් ප්ලෑන් එක දැන් හැදුවානේ. හැදුවට පස්සේ ඔයාට අවශ්‍ය කරන ග්‍රොසරිස් ටික විතරක් සතිපතා හෝ මාසපතා ගේන්න පුරුදු වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම නම් කරන්නේ. මගේ මීල් ප්ලෑන් එකට අනුව තමයි හැමදේම ගේන්නේ. මේත් ඒ වගේ සතියකට අවශ්‍ය කරන බඩු ටිකක් ගෙන ආපු දවසක්. ඉතින් කොත්තුමී ටික නම් ගෙනාව. ඉතින් අර වෙනසකටත් එක්ක කන්න ගොඩ දවසකින් කෑවේ නැති හින්දා හැමදාම කන්න හොඳ නැහැ ඒවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මීල් ප්ලෑන් එක හදලා මගේ ග්‍රොසරිස් ටික මැනේජ් කරගන්නේ. හැමදේම මෙන්න මේ ෆේමස් පැකට් එක පවා මම හරියට ගණන් බලලා ඒවා හරියට මේව කළා තමයි ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ග්‍රොසරිස් ටික හරියට මැනේජ් කරගත්තොත් ගොඩක් ඔයාගේ කුස්සියෙන් සල්ලි ඉතුරු කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට සතිපතා හෝ මාසපතා වගේ ග්‍රොසරිස් ටික මිලදී ගන්න. ඉතින් ඒවා හරියට ගණන් බලලා අඩු මොනවාද වැඩි මොනවාද ඒවා හැමදේම බලලා එළවලු පවා එහෙමයි. ඉතින් මේ විදිහට කරන්න පුරුදු වෙන්න. එළවලු ගනිද්දී ඒ කාලවල වලට අඩු එළවලු වර්ග තියෙනවා. ඉතින් නූරෙලි එළවලු නෙමෙයි මං කියන්නේ අර එක පැති වලින් එන එළවලු තියෙන ඒ කාලවල වලට ඒ එළවලු අඩුයි. ඉතින් මුදලාලිගෙන් ටිකක් ඇහුවොත් එයා කියේ මොනවද මේ දවස්වල අඩු කියලා. ඉතින් අත්‍යවශ්‍යම ටික මෙන්න මේ විදිහට මං ගෙනත් තියාගත්තා. බබාගේ කෑම වලටත් දාන හින්දා. ඉතින් ඒ කාලවල වලට අඩු එළවලු මෙන්න මේ විදිහට ගෙනත් තියාගත්තාම හරිම ලේසි. එළවලු ගනිද්දිත් ඔයා අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් කියන එක එතනක් තියෙන්න ඕනේ. ඉතින් මේ වල ලිස්ට් ඒ හැමදේම හදලා තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට තමයි මම එළවලුත් ගේන්නේ. ඉතින් එළවලු ගනිද්දී ඔයාට පොළොට යනවා නම් ඒකත් හොඳයි. ඊට අමතරව ඔයාලා නිතරම ගන්න කඩේ වුණත් එළවලු ගනිද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද කුණු වෙච්ච එළවලු තියෙනවා. සමහර වෙලාවට අර පරණ වගේ එළවලු තියෙනවා. ඉතින් ඒවා ගන්න එපා. අලුත් විදිහටම තියෙන එළවලු ගන්න. ඒවත් බලන විදිහක් තියෙනවා. ඉතින් ඒවත් හරියට ඉගෙනගෙන ඒ හැමදේම හරියට බලලා කරන්න පුරුදු වෙන්න. බිත්තර පවා පාවිච්චි කරද්දී අලුත් මේවා අරගන්න පුරුදු වෙන්න. ඉතින් සතියකට අපිට බිත්තර 20ක් විතර යනවා. මොකද බබාලා දෙන්න කන හින්දා. ඉතින් ඒකත් එක්කම මෙන්න මේ විදිහට මම සතියකට අවශ්‍ය කරන එළවලු ටිකක් ගෙනාවා. අපේ ගෙදර එළවලු තියෙනවා. පොඩි පළදාවක් අපිට තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නලත් ඇති. ඉතින් ඒ විදිහට අපි එළවලු ගෙනාවා.
දෙවෙනි ටිප් එක තමයි ඔයාගේ ඒ ගෙනාපු හැමදේම ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ප්‍රෙප් කරන්න ඔයා ප්ලෑන් එකක් තියාගන්න. මීල් ප්ලෑනින් ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔයා ගෙනාපු බඩු මෙන්න මේ විදිහට ඒ කියන්නේ එළවලු පවා සුද්ධ කරලා සෝදලා ඒවා වේලෙන්න ටිකක් තියලා ඉතින් ඒවා හරියට ඇසුරුම් කරගන්න. එතකොට ඔයාට ඒවා නාස්ති වෙන ප්‍රමාණය අවම වෙනවා, නරක වෙන ප්‍රමාණය අවම වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හරියට සුද්ධ කරලා ඒවා හරියට ගවඩා කරලා තියාගන්න. ඉතින් ඉන්ග්‍රීඩියන්ට් ප්‍රෙප් කරන්න සැලසුමක් හදාගන්න. මෙන්න මේ දවස්වලට මම මීල් ප්‍රෙප් කරනවා. මේ දවස්වලට මම පොල් ටික ගාලා තියාගන්නවා. මේ දවස්වලට පොල් ටික මිරික ගන්නවා. මේ දවස්වලට මම මේ එළවලු ටික කපා ගන්නවා. අන්නේ විදිහට සැලසුමක් ඔයාගේ හිතින් හරි නැත්නම් ඔයා ලියලා හරි ඔයාගේ මීල් ප්ලෑන් බුක් එකේ ලියලා හරි හදාගන්න. එතකොට හරිම ලේසියි. එතකොට ඔයාට කිසි දෙයක් අපතේ යන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රෙප් කරන සැලසුමක් විදිහට මෙන්න මේ විදිහට එක ඊමේල් වලට දාගෙන තියාගන්න. එතකොට අවශ්‍ය දවසට කලින් රෑ මම මේ ටික කපලා තියාගන්නවා. සමහර එළවලු තියෙනවා අපිට කපලා තියාගන්න බෑ. ඒකයි මම මෙන්න මේ විදිහට සුද්ධ කරලා ලෑස්ති කරලා තියාගන්න. එතකොට අවශ්‍ය වෙලාවට කපලා ගන්න පුළුවන් නිසා සහ මට ඒක ලේසියි. මට එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ මේව කපලා ගන්න. ඉතින් ඔයාලට වෙලාව මදි නම් කපලා ලෑස්ති කරලා එහෙමත් නැත්නම් මීල් ප්‍රෙප් කරලාම තියාගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක හරිම වටිනවා. මට මයික්‍රෝවේව් එකක් නැති හින්දා මම මීල් ප්‍රෙප් කරලා තියාගන්න නැහැ. ඔයාලට මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් මීල් ප්‍රෙප් කරලා තියාගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ගුණාත්මක භාවයට අහිතකර වෙන්නේ නැති වෙන්නේ ඒවා ගබඩා කරලා හරියට ඇසුරුම් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ එළවලු ටික සහ ඒ ගෙනාපු ග්‍රොසරි බඩු ටික හරියට ප්‍රෙප් කරලා තියාගන්නවා. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා එළවලු එහෙම ගෙනාම ඔහි බෑග් වලම දාලා ෆ්‍රිජ් එකේ අර බාස්කට් එකේ දාලා තියෙනවා. එතකොට වෙන්නේ ගොඩාක් එළවලු නරක් වෙලා විසි කරන්න වෙන තත්ත්වයට එනවා. එතකොට වෙන්නේ අපිට නොදැනුවත්ම හරි අපේ සල්ලි ගොඩාක් නාස්ති වෙන එක. ඉතින් ඒක හින්දා මම බලාගත්තු ක්‍රමයක් තමයි මේක. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හරියට ප්‍රෙප් කරලා තියාගත්තාම එළවලු නාස්ති වෙන්නේ නැහැ. ඒ දවස් වලට අනුව අපි එළවලු තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ ගබඩා කරලා. ඉතින් මේ විදිහට අනිවාර්යෙන්ම ඔයාගේ එළවලු ටික හරි කමක් නැහැ. සුද්ධ කරලා මේ විදිහට හොදලා ලස්සනට පිළිවෙලට දාලා තියාගන්න. මේකේ මේ අයිස්ක්‍රීම් බකට් දෙකක් තියෙනව නේද? ඒක මම විසික් කරන්න හිතාගෙන ඉන්නේ. මම මේ වගේ බාස්කට් දෙක තුනක් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එතකොට මම ඒවා විසික් කරනවා. මං ගාව ඇත්තටම දැනට බාස්කට් නැහැ. එක එක්කෙනාට දීලා සහ නැති වෙලා. ඉතින් ඒක ගැන කියන්න ඕනේ. මට බනින්න එපා මේ ප්ලාස්ටික් බකට් වලට දානවා කියලා අයිස්ක්‍රීම් බකට් වලට. ඉතින් මට නැති හින්දායි මම දැම්මේ. මං හිතාගෙන ඉන්නවා මේ සැරේ බකට් ටිකක් හොඳට අරගන්න. ඒ කියන්නේ කන්ටේනර්ස් ටිකක් අරගන්න. ඒ ගැනත් වීඩියෝ එකක් මං ගේන්නම්. හතරවෙනි ටිප් එක තමයි ෆ්‍රිජ් එක සුද්ධ කරලා පිළිවෙලට තියාගන්න. ඒක අනිවාර්යයෙන්ම වැදගත්. ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ බඩු කොහොමද තියන්නේ හැමදේ ගැනම සැලකිලිමත් වෙන්න. ඉතින් එතකොට කිසිම දෙයක් නරක වෙන්නේ නැතුව ඔයාට තියාගන්න පුළුවන්. ඔයාගේ වැඩිපුර හදපු මොන හරි තියෙනවා නම් ඒවත් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. පවුඩර්ස් වගේ දේවල්, බබාලා ඉන්නවා නම් ගෙදර හදන සීරියල් වගේ දේවල්, අන්න ඒ වගේ දේවල් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. ඔයාට ගොඩක් කාලයක්. ඉතින් අන්න ඒ විදිහට ඔයාගේ all in one box එක, එතකොට බබාගේ බඩු ටික අන්නේ විදිහට හරියට පිළිවෙලට ලස්සනට ෆ්‍රිජ් එක සුද්ධ කරලා ක්ලීන් කරලා හැම සතියෙම තියන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ කාලය සහ මුදල් සෑහෙන්න ඉතුරු වෙනවා. මුදල් විශේෂයෙන්ම ඒ වගේම තමයි ෆ්‍රිජ් එකෙන් බඩු ගන්නකොට එකපාරේ ඒ බඩු ටික එළියට ගන්න සහ එකපාරේ ඒ බඩු ටික ආයෙත් ඇතුළට දාන්න ඕන නම් දාන්න. එතකොට ඔයාගේ විදුලි බිල ඉතුරු කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාට තවත් මුදල් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක ක්ලීන් කරලා සුද්ධ කරලා පිළිවෙලට තියාගන්න. පිළිවෙලට බඩු අසුරලා තියාගන්න. ඒ වගේම තමයි ෆ්‍රිජ් එකේ බඩු තියනකොට පොඩි ඉඩ පරතරයක් තියන්න. ෆ්‍රිජ් එකේ තියෙන වාතය හුවමාරු වෙන්න. ඉතින් ඒවත් මූලික දේවල්. ඉතින් මෙන්න මේ විදිහට චූටි ඉඩක් ඒ බඩු අතර තියන්න.
පස්වෙනි ටිප් එක තමයි මාස්ටර් ලිස්ට් එකක් හදාගන්න. මේක ගැන මම වෙනම වීඩියෝ එකකින් සඳහන් කරන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මාස්ටර් ලිස්ට් එක හදන එක හරිම වැදගත්. මොකද ඔයාගේ ග්‍රොසරිස් ටික හරියට මැනේජ් කරගන්න නම් ඔයා මාස්ටර් ලිස්ට් එකක් අනිවාර්යයෙන්ම හදලා තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම බයින්ඩ් එකක මගේ මාස්ටර් ලිස්ට් එක හදා ගන්නවා. එළවලු වල නම්, එතකොට ගන්න මස් මාළු වල නම් සහ අපේ ගෙදරට ගන්න ඕනේ ග්‍රොසරි බඩු මොනවාද ඒ හැමදේම මේකේ සඳහන් වෙනවා. ඉතින් සමහර වෙලාවට මම ලියාගෙන තියාගන්නවා අපිට මාසෙකට අවශ්‍ය කරන්නේ කී කොච්චරද, සතියකට අවශ්‍ය කරන්නේ කොච්චරද සහ මගේ මීල් ප්‍රෙප් කරන සැලසුම, එතකොට ඩිනර් එක කොහොමද මම හදාගන්නේ හැමදේම මම මේකේ සඳහන් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ ගැන වීඩියෝ එකක් ඕන නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න. මම වීඩියෝ එකක් අරගෙන එන්නම් මේක කොහොමද හදන්නේ ඒ හැමදේමත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මාස්ටර් ලිස්ට් එක හදලා තියෙන්නේ. මට හරිම ලේසි මේ ක්‍රමය. මගේ ග්‍රොසරි ලිස්ට් එක හදද්දී මීල් ප්ලෑන් කරද්දී ඉතින් මේ විදිහට ඔයාලත් හදලා තියාගන්න. ඉතින් ඊළඟ ටිප් එක තමයි 6 වෙනි ටිප් එක. ගෙදරම කුළු බඩු හදාගන්න. මේ තියෙන කහ වගයක් මම වේල්ලපු. ඉතින් මේ තියෙන එක කුඩු කරපු කහ බෝතලේ. ඉතින් තව තියෙනවා කුඩු කරගන්න මට. අන්න ඒ වගේ ඔයගොල්ලොත් ගෙදරම කහ ටිකක් ඉන්දෝලා මේ විදිහට තම්බලා වේලලා කුඩු කරගන්න. මේ තියෙන්නේ අර කළු පහේ කියලා අපි කියන්නේ මස්කරි කුඩු, අන්න ඒ වගේ දේවල්. ඉතින් ඒවත් මම ගෙදරම තමයි මේ විදිහට හදාගන්නේ. මේ තියෙන වැඩිපුර ටිකක් ඒක ආයේ කබල් ගාලා ඩිබේ තියලා කුඩු කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කුළු බඩු ගෙදර හදාගන්නේ. මේ තියෙන මම ගෙදරම කුඩු කරගත්තු මිරිස් කුඩු ටිකක්. ඉතින් මම මිරිස් කුඩු, කෑලි මිරිස් ඒ හැමදේම ගෙදර තමයි හදාගන්නේ. ගම් මිරිස් කුඩු පවා මේ තියෙන්නේ ගොරකා මික්ස් එකක්. ඉතින් ඒකත් මම ගොරකා පේස්ට් එකත් හදාගන්නේ ගෙදරමයි. ගොරකා ගෙනල්ලා තම්බලා ඒක බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මම කරන්නේ. මේ තියෙන ගෙදරම හදාගත්තු කුරුඳු පොතු ටිකක්. ඉතින් ටිකක් නෙමෙයි ටිකක් වැඩිපුර තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කිචන් එකෙන් ලේසියෙන්ම සල්ලි ඉතුරු කරගන්නේ. ඉතින් මම හිතනවා මේ ටිප් ටික ඔයාලට වැදගත් වෙයි කියලා. තවත් මේ වගේ වීඩියෝස් ගොඩාක් අරගෙන එනකම් ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.